Hello everyone, welcome to my YouTube channel. අද මම අරගෙන ආවේ අපේ හොස්ටල් එකේ වීඩියෝ එකක්. ඉතින් අපි බලමු අපේ හොස්ටල් එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ රුහුණ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ ගර්ල්ස් හොස්ටල් එක. එන්ට්‍රන්ස් එක මේ විදිහට තමයි තියෙන්නේ, ලස්සන මල් එහෙම වවලා. ඇතුළට යනකොටම මෙතනින් බුදුන් වඳින්න තැනකුයි එහා පැත්තෙන් දෙවි පිළිම එහෙම තියලා තියෙනවා. එතන ලොකු ස්ටඩි ඒරියා එකකුයි, තව එහා පැත්තෙන් කිචන් එකක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් හොස්ටල් වල මේ එකම ස්ට්‍රක්චර් එකකට තමයි හොස්ටල් හදනවා ඇත්තේ. ඊළඟට අපි කොහොමද රූම් එකක් තියෙන්නේ කියලා බලමු. මේ තියෙන්නේ අපේ රූම් එක. වැඩි අස් කරලා නැහැ ඉතින්. හැම රූම් එකකටම ඩබල් ඇඳවල් දෙකකුයි, ටේබල් 4කුයි, තව ඇඳුම් එල්ලන්න රැක් එහෙම තියෙනවා. මේ තියෙන්නේ මගේ ස්ටඩි ටේබල් එක. අපි බලමු එළිය view එකත් කොහොමද කියලා. අපි ඉන්නේ ground floor නිසා මෙහෙම view එකක් තමයි අපිට තියෙන්නේ. මේ ඉන්නේ මගේ පැල බබාලා දෙන්න. අපිට කැමති නම් ඉතින් මෙහෙම පැල වවා ගන්න පුළුවන්. සමහර උයනා එහෙම ඉන්නවා නම් ඉතින් පොඩි පොඩි ඔය මිරිස් පැල වගේ දේවල් එහෙමත් ඉතින් වගා කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ස්ටඩි ඒරියා එක කොහොමද තියෙන්නේ කියලා. පල්ලෙහා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ දෙපැත්තෙම මේ විදිහට ස්ටඩි ඒරියාස් තියෙනවා. එකපාර 10 දෙනෙක්ට වැඩි වුණත් ස්ටඩි කරන්න ස්ටඩි ටේබල්ස් තියෙනවා. එහා පැත්තෙන් කිචන් එක තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ නම් දෙපැත්තෙන් කිචන් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ පල්ලෙහා ෆ්ලෝර් එකේ එක සයිඩ් එකක තියෙන කිචන් එක. වීඩියෝ කර ඉන්නකොට යාළුවෙකුත් ආවා ඉතින්. පඩි පෙළෙන් උඩට යනකොට මෙහෙම තමයි තියෙන්නේ ඉතින්. උඩ තියෙන ෆ්ලෝර්ස් තුනම තියෙන්නේ එකම ස්ට්‍රක්චර් එකකට. ඒ හැම ෆ්ලෝර් එකකටමත් කිචන් එක ගානේ තියෙනවා. මේ විදිහට තමයි ඉතින් ඒවත් තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ වොෂ්රූම්ස් තියෙන විදිහ. ෆ්ලෝර් එකේ දෙපැත්තෙන් මේ විදිහට හැම ෆ්ලෝර් එකකම තියෙනවා. එකපාර ගොඩ දෙනෙක්ට යූස් කරන්න පුළුවන් විදිහට. අදට ඉතින් අරන් ආපු වීඩියෝ එක ඉවරයි. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ගිහින් එන්නම්.